මේ පාර අපේ කජු යස්සන්න හරි සරුසාරයි. ඉතින් අපි අත්තර ගිහිල්ලා කජු කඩාගෙන ආවා. කජු කඩාගෙන උයලා කන්න. ඒ අතර කඩනවා අපි කජු පොහලම කඩාගෙන එන්නේ අර පළතුරක් විදිහට කන්න. ස්වීට් එකක් විදිහට. ස්වීට් යන්නේ මොකක්ද කියන්නේ? ස්වීට් එකක් කියන්නේ නෑ නේද මේකට? පළතුරක් කියන්නේ නේ. ඔව්. කජු පොහල. කජු කඩද්දි කජු පොහලන් අනිවාර්යෙන් කඩනවා අපි. මොකද කන්න ආසයි මම නම් සුවඳනීයමයි. දාඩිය මේකට රටේත් දන්නේ. මේ ලයිට් දෙක නිසා හොඳටම දාඩිය දානවා මට. මේ ලයිට්ස් දුන්නේ බැලුවන් LK ආයතනේ. thank you එක දුන්නට. ටී-ෂර්ට් එක දුන්නේ ගී ග්‍රිප් එකේ මනිද බොස්. thank you. අපි කජු පොහලන් ගෙනාපු ගමන් නිකම්ම කාගෙන යන්නේ නැහැ. ඒක ඉස්සලා හොදනවා අපි. අපේ සාමාන්‍ය වතුරෙන් හොදනවා. ඒකට ලුණු දාන්නේ නැහැ. මොකද ලුණු දාන්න නැති මේක අපි ගහෙන් කඩාගෙන නෙන්නේ අපිනේ කඩන්නේ. කඩෙන් ගත්තයක් එහෙම නෙවෙයි. ඒ නිසා ලුණු දාන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදියට හොදනවා. ඊට පස්සේ කපනවා කෑලි වලට. කපලා ලුණු ගම්මිරිස් කුඩු දානවා මේකට. ලුණු ගම්මිරිස් දැම්මට පස්සේ මේකේ ටේස්ට් එක නියමට එනවා. අර පැච් වෙනවා ටේස්ට්. ඒකට හාමනයිස් වෙනවා. හාමනයිස්ද ඒක වචනේ මට ෂුවර් නෑ මොකක්ද කියලා. ඔයාලා බලන්න වචනේ ගැලපෙනවද කියලා ඒකට. හරිම කහට සුවඳක් මේක එන්නේ. මේක ඇතුලේ හොදි වගේ තියෙනවා. මේකේ ජූස් එක බේරිලා මට හිතෙන්නේ. ලුණුත් එක්ක එකතු වෙලා හරිම සෝල්ටි ජූස් එකක් මේකේ තියෙන්නේ කියලා මට හිතෙනවා. ඔව්. ඇඹුල් සුවඳක්, කහට සුවඳක්, ඔව් ඒ වගේ සුවඳක් එන්නේ. අපි අල්ලලා බලමු. හරිම ජෙලි චුයින් ගම් එකක් අල්ලනවා වගේ දැනෙන්නේ. ටෙක්ස්චර් එක නේද? මත්පිට සර්ෆේස් එක හරිම එබෙන ගතියක් චුයින් ගම් එකක් වගේ. එළියේ නෑ. එළියේ වටේ එක නෑ. ක්ලෝස් අප් එක පෙන්නන්න ඔයාලට. ක්ලෝස් අප් එක පෙන්නන්නේ වැඩක් නෑ නේ ඒක වලට. අපි කමු. කැස්සද නොය තරම් කහට අපු පළවෙනි මේ කෑල්ලනේ. ඒකේ කාට ගතිය නිසා කැස්ස කොහොමත් යන පණිරහ ගතියක් නෑ නෙමෙයි තියෙනවා. නමුත් මේක අමු වෙන තරමට ඒ පණිරහ ගතිය අඩුයි කහට ගතිය වැඩි. ඒක වෙන්නේ අර පණිරහ ගතිය වැඩි වුණොත් කහට ගතිය අඩුයි වගේ මට දැනෙනවා. මට දැනෙන විදිහට කියන්න මම දන්නේ නැහැ. හැබැයි කන්න පුළුවන් කිසි අවුලක් නැහැ. මේ කද්දි පොඩි අවුලක් තියෙනවා කියන්න ඕනේ. අපි කජු ගහට බයින්න යන්නේ. මේක මුලින් කද්දි ජූස් එක ගිල්ලෙනවා. ඒක කටේ ඉතුරු වෙන්නේ නැහැ. කහට ගතිය තික ගිල්ලා යනවා. ඊට පස්සේ අර කෑල්ල අර හපේ ඉතුරු වෙනවා. ඒක හපන්න පුළුවන්. හැබැයි ඒක ගිලිද්දි ගොඩක් රහ නැහැ. ඒක වාට ඕනනම් හපලා විසික් කරන්න පුළුවන්. මම නම් විසික් කරන්න නැහැ මට ලෝභයි. මං ඒක ගිලිනවා. අපේ වත්තේ කජු පූලා හොඳ ආහාර වෙලක්කද කෑවේ.